පුතේ අද ඔයාලා වෙනුවෙන් පුතේ අද ගෙනාවා පහසුවෙන් ಗುಣ කරන්න බෙදන්න කොහොමද කියන එක කියා දෙන්න හදන්නේ. ඒ සඳහා අවශ්‍ය චක්‍රය ගැන පහසුවෙන් ගන්න විදිය, කටපාඩම් කරන්නේ නැතුව ගන්න විදිය ගැන තමයි කියා දෙන්න හදන්නේ. අද දවසේ මම ඔයාලට කියා දෙනවා දෙවරක් චක්‍රේ පහසුවෙන් ගන්න විදිය. මෙන්න පුතේ අපි මුලින්ම මෙන්න මේ වගේ ටේබල් එකක් ගන්නවා. මේ වගේ ටේබල් එකක්. උඩ මම ටේබල් එකක් ගත්තා. දැන් කරන්නේ පුතේ මේකේ 2 4 6 8 බිංදුව කියලා මෙන්න මේ පේලිය ලියන්න යනවා මෙන්න මේ ආකාරයට. මෙන්න පුතේ 2 4 6 8 එළියෙන් නිසා බිංදුව. මේකේ 2 4 6 8 එළියෙන් නිසා බිංදුව. මෙන්න පුතේ 2 4 6 8 එළියෙන් නිසා බිංදුව. 2 4 6 8 එළියෙන් නිසා බිංදුවද? පහසුයිනේ පුතේ. හරිම ලේසියි. මොකද්ද කරන්නේ? පළවෙනි පේලියේ 2 4 6 8 බිංදුව. 2 4 6 8 බිංදුව. 2 4 6 8 බිංදුව. 2 4 6 8 බිංදුව කියලා දාන්න. මෙන්න පුතේ ඊළඟට කරන්නේ මම මෙන්න මේ පළවෙනි පේලියේ බිංදුව 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 එළියෙන් නිසා 1. මෙතන පුතේ 1 දැම්මනම් මෙතන 1 1 1 1 එළියෙන් නිසා 2. මෙතන පුතේ 2 දැම්මනම් මෙතන පටන් ගන්නවා 2 2 2 2 එළියෙන් නිසා 3. මෙතන 3 දැම්මනම් මම මෙතන ලියනවා 3 3 3 3 එළියෙන් නිසා 4. දැන් බලන්න පුතේ මේ තියෙන කීවරක්ද? දෙවරක් තියෙන. බලන්න පුතේ දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි. දෙවරක් 4 8යි. දෙවරක් 5 10යි. දෙවරක් 6 12යි. දෙවරක් 7 14යි. දෙවරක් 8 16යි. දෙවරක් 9 18යි. දෙවරක් 10 20යි. අපිට මේ ප්‍රමාණය තිබුණා ඇති ඔයාලට ඕනම ගාණක් දෙකකින් ගුණ කිරීම සඳහා. හරි පුතේ ඊළඟ දවසේ අපි අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු.